ලංකාවේ පළවෙනි වින්වින් එයාබස් ත්‍රොටල් එක අන්බොක්ස් කරපුද. ඔය ඉතින් මේ තියෙන්නේ වින්වින් එකේ අර්සා මයිනර් එයාර්ලයින් ත්‍රස් ලීවර්ස් එක. ඉතින් ඔයත් ෆ්ලයිට් සිමුලේටර් වල එයාබස් ෆ්ලයි කරන කෙනෙක් නම් මේ ත්‍රොටල් එක ඔයාලට ගැලපෙන ත්‍රොටල් එකක්. මේක තමයි most realistic thrust levers හැටියට ෆ්ලයිට් සිමුලේටර් ඉන්ඩස්ට්‍රි එකේ දැනට රිලීස් වෙලා තියෙන්නේ. ඉතින් ෆ්ලයි කරද්දී එක්ස්පීරියන්ස් එක ගැන කිව්වොත් ඉතින් මේ thrust levers වලට ගැලපෙන තව thrust lever එකක් මට හම්බෙලා නැහැ. මම thrust lever එකෙන් ෆ්ලයි කරලා තියෙනවා. නමුත් ඒකේ පොඩ්ඩක් රිජිඩ් ගතිය මදි. නමුත් මේ වින්වින් thrust levers එයාලා සෑහෙන උත්සාහයක් දරලා තියෙනවා මේකේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක අතින් and feel එක අතින් උපරිම සාධාරණයක් කස්ටමර්ට දෙන්න. ඉතින් මේ thrust levers වල features අතින් ගත්තොත් මේකේ backlighting තියෙනවා. ඊට අමතරව Airbus එකේ වගේම detents වලට තියෙනවා. ඒ කියන්නේ thrust climb ඊට පස්සේ flex ඊට පස්සේ toga කියන positions වලට detents වලටම තියෙනවා. සාමාන්‍ය flight simulator components අතින් prices අතින් compare කරද්දී මේ thrust levers සෑහෙන affordable range එකේ තමයි තියෙන්නේ. ඉතින් කොහෙන්ද මේක ගන්නෙ? ඉතින් ලංකාවට මේ වින්වින් components කියන company එකක් තියෙනවා. Aviatech by MDRS. මේ thrust lever එක විතරක් නෙමෙයි ඔයාලට MCDU, EFIS, FCU, වින්වින් එකේ Airbus හැම රේන්ජ් එකකම components ලංකාවට දැන් ගෙන්න ගන්න පුළුවන්. දවස් 14යි යන්නේ. ඉතින් අදම ගිහිල්ලා order එක place කරන්න.